හයි ඔයාලා හැමෝටම මම අදත් 2024 ස්ට්‍රක්චර්ඩ් ක්වෙස්චන් එකක් අරගෙන ආවා. ඒකම මම බලාපොරොත්තු වෙනවා ඒ වගේ තව ක්වෙස්චන්ස් දෙකක්. ඒ කියන්නේ මේ ප්‍රශ්නෙට අමතරව මම ප්‍රෙඩික්ට් කරපු තව ක්වෙස්චන්ස් දෙකක් ඩිස්කස් කරන්න. ඔයගොල්ලෝ මේ මගේ වීඩියෝ එක බලන ෆස්ට් ටයිම් නම් මම ප්‍රභාවී ඔපල්ලගේ මම කොළඹ කැම්පස් එකේ කෙමිස්ට්‍රි ස්පෙෂල් ඩිග්‍රී එකක් කම්ප්ලීට් කළා. USA වල University of Kansas වලින් මගේ PhD එක කම්ප්ලීට් කරා. ඊට පස්සේ දැන් මම පෝස්ට් ඩොක්ටරල් රිසර්ච් කෙනෙක් විදිහට මෙහි නැෂනල් ලැබ් එකක අයිඩහෝ වල තියෙන අයිඩහෝ නැෂනල් ලැබ් එකේ මගේ රිසර්ච් කරනවා. ඉතින් ඕගලන්ට මේ පාරේ හරි කවදා හරි A level කරන කට්ටිය මේක බලනවා නම් ඒගොල්ලන්ට උදව්වක් වෙන්න කියලා තමයි මම හිතුවේ මගේ දැනුම ඔයාලත් එක්ක ෂෙයා කරන්න. හරි අපි බලමු. මීට කලින් වීඩියෝස් බලන්න ඒකම ඔයාලට තව මගේ මොන හරි උදව් ඕන නම් කමෙන්ට් එකක් දාලා කියන්න මොනවාද ඔයගොල්ලන්ට මගෙන් තව උදව් විදිහට මොන ප්‍රශ්නද ඩිස්කස් කරන්න ඕන කියලා. හරි. මම අද තෝරගත්තේ acid dissociation constant එක. එහෙම නැත්නම් විඝටන නියතයේ තියෙන ප්‍රශ්නයක්. හරි ලේසි ප්‍රශ්නයක්. මේක සම්පූර්ණයෙන් ලකුණු 60ක් තියෙනවා. මුළු 60ම ගන්න පුළුවන් ප්‍රශ්නයක්. මේකේ අහලා තියෙන්නේ මේ තියෙන්නේ H2CO3 කියන ඇසිඩ් එකේ පළවෙනි සහ දෙවෙනි විඝටනය සඳහා සමතුලිත ප්‍රතික්‍රියා. එහෙම නැත්නම් dissociation equations ලියන්න කියලා තමයි තියෙන්නේ. දැන් මුලින්ම දැනගන්න ඕනේ දැන් ඒගොල්ලෝ කියලාම තියෙනවා මේක ඇසිඩ් එකක්. එහෙම නැත්නම් අම්ලයක් කියලා. ඔයාලට ස්ට්‍රක්චර් එක මතක නම් මේ විදිහේ ස්ට්‍රක්චර් එකක් මේකට තියෙන්නේ. එතකොට මෙන්න මේ හයිඩ්‍රජන් දෙකටම ඒ කියන්නේ OH groups දෙකක් තියෙනවා. හයිඩ්‍රොක්සිල් groups දෙකක් තියෙනවා. ඒ දෙකේම තියෙන හයිඩ්‍රජන් වලට හැකියාවක් තියෙනවා H+ එක පිට කරන්න. එතකොට මෙන්න මේ දෙකට K1 සහ K2 කියලා dissociation constants දෙකක් දීලා තියෙනවා. ඒකට අපි බලමු පළවෙනි එක කොහොමද වෙන්නේ කියලා. පළවෙනි එකේදී පළවෙනි ස්ටෙප් එකේදී එක H එකයි. මොන මතක තියාගන්න ඕනේ විශේෂ දෙයක් තමයි මෙන්න මේ ඒගොල්ලන්ගේ ස්ටේටස් එක දාන්න ඕනේ. එහෙම නැත්නම් aqueous ද liquid ද solid ද කියන එක අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. දැන් මේක අපිට එක විදිහට ලියන්න පුළුවන් අනිවාර්යයෙන්ම water වලනේ දිය කරලා තියෙන්නේ. H2O එහෙනම් තියෙන liquid විදිහට. මේ ස්ට්‍රක්චර් මෙතනින් මොකක්නම් ඉඩ නිසා. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න මෙන්න මේ ඉක්විලිබ්‍රියම් ලකුණ. එහෙම නැත්නම් සමතුලිත ලකුණ අනිවාර්යෙන්ම ලියන්න ඕනේ. මේකට තනි arrow එකක් අපිට දාන්න බෑ. ඊට පස්සේ මතක තියාගන්න මේකෙන් H+ එකක් ගැලවිලා යන්නේ දැන්. ඒ ගැලවිලා යන H+ එක මේ H2O එකත් එක්ක එකතු වෙනවා. එහෙමනම් අපිට මේක ඉතුරු වෙන්නේ HCO3 H+ එකක් ගැලවිලා නිසා මෙයාට නෙගටිව් charge එකක් එනවා. තමයි H3O+. මේක තමයි එතකොට H+ එහෙම නැත්නම් අපේ ලික්විඩ් එකට ආම්ලික එහෙම නැත්නම් ඇසිඩික් බව දෙන්නේ මේ H3O+ වලින්. ඔයාලට තව විදිහකට මේක ලියන්න පුළුවන් H2O ලියන්න නැතුව කෙලින්ම නිකන් මේක ඩිසෝසියේට් කරන විදිහ ලියන්නත් පුළුවන්. එහෙම ලිව්වත් වැරදි නැහැ. දෙවිදිහටම ලකුණු හම්බ වෙනවා. මේක තමයි පළවෙනි එක. ඊට පස්සේ දෙවෙනි එක තමයි දෙවෙනි එක වෙන්නේ දැන් ඊට පස්සේ second dissociation එක වෙන්නේ මෙන්න මේක. එහෙම නැත්නම් මෙතනදී හැදුණු එක dissociate වෙන එක තමයි second dissociation එක වෙන්නේ. එතකොට අපිට ඉතුරු වෙලා තියෙන්නේ එක H+ එකයි. ඒක ගැලවිලා හැදෙනවා CO3 දැන් එක මයිනස් එකක් තිබ්බා. තව H+ එකක් ගැලවිලා යන හින්දා ඒක
2 minus වෙනවා equals තව හැදෙන්නේ තව H3O plus එකක්. නොච්චර මේකට ලේසියෙන්ම ලකුණු ඔක්කොම ගන්න පුළුවන් වෙනවනේ. විශේෂයෙන් මතක තියාගන්න ඕන දේ තමයි මෙන්න මේ ස්ටේටස් දාන එක. equals the liquid ද මෙන්න මේවට වෙනම ලකුණු හම් වෙනවා. ලේසියෙන් හම් වෙන ලකුණු හදිසියට අමතක කරන්න එපා. හරි. දැන් අපි මේක දන්නවා. අපේ ඊළඟ ප්‍රශ්නේ අහන්නේ පළමු විඝටනය එහෙම නැත්නම් first dissociation එක සලකලා මේ අපිට දීලා තියෙන concentration එකක් එහෙම නැත්නම් සාන්ද්‍රණය H3O+ සහ HCO3- concentration එක ගණනය කරන්න කියලා. අපි එහෙනම් අපි ආයෙත් මේ ලියමු. මම ලේසියට දෙවන විදිහෙන් ලියනවා. අපිට හැදෙන්නේ HCO3- equals okay ලියලා තියෙනවනේ. ඊට පස්සේ අපිට දීලා තියෙනවා මෙතනින් අපි ලියන්නේ ඉනිෂියල් එහෙම නැත්නම් ආරම්භක සාන්ද්‍රණය කොච්චරක් තියෙනවද කියලා. ඉනිෂියල් තියෙනවා 0.05 අපි මේ කැපිටල් M mol dm to the power -3 කියන එක වෙනකොට අපිට m කියලා ලියන්න පුළුවන්. මේක අදාළ වෙන්නේ නැහැ H2O liquid කියන එක. මේකත් නැහැ මේකත් නැහැ 0 නේ. මුලින්ම ඉනිෂියල් at the initial point මේවා හැදිලා නැහැ. මේ liquid state එකේ තියෙන H2O අපි ගණන් ගන්න නැහැ මේ dissociation equation එක ලියද්දී. ඊට පස්සේ අපි ලියනවා dissociation එකට අපි හිතනවා x ප්‍රමාණය dissociate වෙනවා කියලා. ඊට පස්සේ දැන් අපි කලින් ලියද්දි මේ equation එක තුලනය කරලා එහෙම නැත්නම් balance කරලා තමයි දැන් ලියලා තියෙන්නේ. එහෙනම් මේකේ තියෙන ratios එහෙම නැත්නම් අනුපාතය හැටියට මේකෙන් x ප්‍රමාණයක් මේකේ වලට තේරෙන්නේ නැහැ. මේකෙන් x ප්‍රමාණයක් අයින් වුණොත් මෙතන හැදෙන්නේ x ප්‍රමාණයක්මයි මෙතන හැදෙන්නේ x ප්‍රමාණයක්මයි. එහෙනම් මේකට අපි දානවා +x කියලා. හදිසිය හරි මේක බැලන්ස් කරද්දි වෙන ඉදිරියට වෙන අංක තිබ්බනම් නිකන් හරි හිතන්නකෝ මෙතෙන්ට 2 තිබ්බා කියලා එහෙම නැත්තම් එමුනම් 2x තමයි හැදෙන්නේ. ඒ නිසා රේෂියෝ එකට අනුව තමයි හැදෙන්නේ. ඊට පස්සේ අපි මේකේ එතකොට ෆයිනල් එක වෙන්නේ dissociate වුණාට පස්සේ 0.05 - x මේක x මේක x. දැන් එහෙනම් අපි ලියන්න ඕනේ ඉක්වේෂන් එක ka වලට. කොහොමද අපි මේක ka1 මොකද මේක ෆස්ට් dissociation එක නිසා ka1 වලට ලියද්දී කොහොමද ලියන්නේ? මෙන්න මේ හැම ස්ටෙප් එකක්ම මතක් කරලා ලියන්න වලට at least final answer එක ගණන් කරන්න ගිහලා වැරදුනත් පළවෙනි ස්ටෙප් කියන්නේ මේ ස්ටෙප්ස් හරියට ලියනවා නම් ඒවට ලකුණු හම්බෙනවා. ඊට පස්සේ යටින් එන්නේ මේක. දැන් මේකට අපි ආදේශ කරමු මේක වෙන්නේ x into x minus 0.05 minus x. ඊට පස්සේ අපිට මෙතනදී දැන් අපේ ka value එක දිහා බලුවොත් ඇත්තටම මේ 4.5 into 10 to the power minus 7. ඒ කියන්නේ ඇත්තටම හරිම පොඩි ප්‍රමාණයක් තමයි dissociate වෙන්නේ. එහෙමනම් අපිට assume කර හැකි මේ 0.05 minus x කියන එක almost සමානයි 0.05 වලට කියලා. මොකද x කියන්නේ හිතා කුඩා අංකයක්.
ඒ නිසා මේක 0.05 කියන එකට සමානයි කියලා අපිට ගත්තා. මතක තියාගන්න ඕගොල්ලෝ assumption එක ලියන්න ඕනේ අනිවාර්යයෙන්. assumption එක ලියනකොට ලකුණු 5ක් හම්බ වෙනවා. මම මෙතන ලියලිය වෙලාව ගන්නෙ නැහැ. ඒ නිසා assumption එක මතක් කරලා ලියන්න. එහෙමනම් අපිට මේක ගන්න පුළුවන් මේක sorry මෙතන මම වැරදි නෙලියුවා මේක minus නෙවෙයි එන්නේ x into x. එහෙනම් මෙතන අපිට එන්නේ x squared over 0.05. ඒ කියන්නේ x squared සමාන වෙන්නේ 0.05 into ka1. එහෙනම් එක්ස්ට්‍රා විසඳලා ඔයාලට ka1 හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. බලමු උත්තරේ කොහොමද තිබ්බේ කියලා. උත්තරේ එන්නේ 1.5 into 10 to the power minus 4 mole per cubic decimeter. මතක තියාගන්න හැමතිස්සෙම ඔයාලා උත්තරේ තියද්දී ගොඩක් හොඳයි ඔයාලට පුළුවන් නම් scientific විදිහට තියනවා නේ. ඒ කියන්නේ එක දශම ස්ථානයක් තියලා ඒකට අදාළ 10 to the power minus කීයද කියලා දාන්න. ඒක එතකොට අපිට ලේසි. දැන් අපි හොයාගත්තා කියන්නේ x කියන්නේ 1.5 into 10 to the power minus 4. ඒ කියන්නේ H3O plus concentration එකත් HCO3 minus concentration එකත් දෙකම වෙන්නේ 1.4 into 10 to the power minus 4. ඊට පස්සේ ඊළඟ question එක වෙන්නේ secondary එකට. secondary dissociation එක. equals plus ඊට පස්සේ දැන් මෙතනදී ඉනිෂියල් එක වෙන්නේ කීයද? දැන් අපි ඉස්සෙල්ලා නම් අපිට දීලා තිබ්බා ඉනිෂියල් එක වෙන්නේ 0.05 කියලා. අපි කොහොමද දන්නේ දෙවෙනි ඩිසෝසියේෂන් එකේදී ඉනිෂියල් එක කීයද කියලා? ඒක තමයි අපි කලින් එකේදී හොයාගත්තේ. මෙන්න මේ අගය කලින් එකේදී හොයාගත්ත මෙන්න මේ අගය තමයි දෙවෙනි එකේ ඉනිෂියල් එක වෙන්නේ. ඒක නිසා මතක තියාගන්න හරි පරිස්සමෙන් මේ ගාන හදන්න ඕනේ. මේක වැරදුනොත් second step එකක් වැරදුනොත් 1.5 into 10 to the power minus 4 තමයි initial ගාන වෙන්නේ. මේක එතකොට මෙතන initial තිබ්බ 1.5 into 10 to the power 4 කියලා. එතකොට මේක වෙන්නේ y plus 1.5 into 10 to the power 4. දැන් කොහොමද අපි මේකට ka ලියන්නේ? මේක වෙන්නේ ka2 ලියන්න වෙන්නේ CO32 minus equals H3O plus equals divide by HCO3 minus equals. එතකොට දැන් මෙතන CO32 minus කියන්නේ y ඊට පස්සේ මේක වුණා y plus 1.5 into 10 to the power minus 4 divide by 1.5 into 10 to the power minus 4 minus එතනදිත් අපිට කලින් කරා වගේ assumption එක කරන්න වෙනවා. ඒ කියන්නේ 1.5 into 10 to the power minus 4 plus y කියන එක සමාන වෙනවා. ඒ කියන්නේ approximate කරනවා අපි මෙන්න මේ 1.5 කියන එකටම සමානයි කියලා. මොකද y කියන්නේ ඉතා කුඩා අගයක්. okay මෙන්න මේක අපි සමාන කරනවා equals to y කියලා. sorry
equals to 1.5 into 10 to the power minus 4 කියලා. මොකද y කියන්නේ ඉතා කුඩා අංකයක්. ඊට පස්සේ මේකත් අපිට සමාන කරන්න පුළුවන් 1.5 into 10 to the power minus 4 කියලා. එතකොට අපිට එන්නේ y into අපි මේක approximate කරා කියලා මේකත් approximate කරා. මොකද හේතුව y කියන්නේ ඊටාම් කුඩා අගයක් කියලා අපි සලකනවා. එතකොට වෙන්නේ ka2 equal වෙනවා y කියන අගයට. එතකොට ඕන දැන් අපි y අගයත් හොයාගත්තා. එතකොට මෙන්න මේ බලන්න ඔයාලට පේනවා මේක තමයි මාකින් ස්කීම් එක. මෙන්න මේ assumption එක ලියනකොටත් ඔයාලට ලකුණු හම්බ වෙනවා. මේ තියෙන්නේ. ඒකට ලකුණු 5ක් හම්බ වෙනවා. හරි. අපි එතකොට හොයාගන්න ඕන දේ හොයාගෙන ඉවරයි. මතක තියාගන්න මේ විදිහට assumption එක කරන්න පුළුවන්. මෙන්න මේ ka අගයන් ඉතාමත් කුඩා වුණොත්. එහෙම නැත්නම් මේ දෙන්න අතර වෙනස ka අගයන් වල වෙනස ඉතාම විශාල ප්‍රමාණයක් නම් අපිට මේ assumption එක ලේසියෙන්ම කරන්න පුළුවන්. හැබැයි නිකන් හරි ka අගයන් සමාන වුණොත් නිකන් 10 ගුණයක වගේ වෙනසක් වගේ නම් තියෙන අපිට assumption එක කරන්න බෑ. එහෙම වුණොත් අපි කරන්නේ කොහොමද කියලාත් මම plan කරපු අනිත් ප්‍රශ්නෙන් අපි ඉගෙන ගමු. හරි. එහෙනම් මම අරන් එනවා තව දැන් අපි acids ගැනනේ කතා කරේ. ඒ නිසා ඒ වගේම question එකක් තමයි මම මේ හැදුවේ citric acid ගැන කල්පනා කරලා. මේකෙදි බලන්න H 3ක් තියෙනවා. H 3ක් තියෙනවා. ඔයගොල්ලෝ මේකේ structure එක දැනගන්න ඕනේ නැහැ. H 3ක් තියෙනවා. ඊට පස්සේ Ka අගයන් 3ක් දීලා තියෙනවා. ඔයාලා දැනගන්න ඕනේ dissociations 3ක් තියෙනවා කියලා. අපි කොහොමද පළවෙනි dissociation එක ලියන්නේ? මේ කිසිම dissociation එකක් ලියන්න ඔයාලා මේ structure එක දැනගෙන ඉන්න ඕන නැහැ. අපිට දීලා තියෙනවානේ formula එක මොකක්ද කියලා. එතකොට පළවෙනි dissociation එක වෙන්නේ එක H එකක් අයින් වෙනවා. එතකොට H2 C6 H5 O7 මොකක්ද වෙන්නේ? ප්ලස් ද මයිනස්ද? මයිනස් ධන එක equals H3O plus equals ඊට පස්සේ දෙවෙනි dissociation එක වෙන්නේ මෙන්න මේක H2 C6 H5O7 minus equals plus එතකොට වෙන්නේ තව H එකක් අයින් වෙලා H C6 H5O7 then 2 minus plus H3O plus equals ඊට පස්සේ ඊළඟ dissociation එක වෙන්නේ HC6 5O7 2 minus equals plus H2 liquid එකකින් හැදෙනවා C6 H5O7 3 minus equals plus H3O plus equals. හරිම ලේසි මේ equation තුන වලට ලේසියෙන්ම ලියා ගන්න පුළුවන්.
ඊට පස්සේ අපිට මේ බලන්න. දැන් මෙතනදී KA again දැන් KA1 and KA2 දිහා බලුවොත් එහෙම මේ දෙන්න අතර තියෙන වෙනස හරිම කුඩායි. හැබැයි අපිට කියලා තියෙනවා assume that only the first dissociation significantly contributes to the hydrogen ion concentration. ඒගොල්ලෝ කියලාම තියෙනවා assume කරන්න කියලා පළවෙනි එක විතරයි ලොකු contribution එකක් දෙන්නේ. එහෙනම් අපිට කලින් ප්‍රශ්නේ වගේම දෙවනි සහ තුන්වෙනි ස්ටෙප්ස් වලට යද්දී අර හැදෙන x සහ y ප්‍රමාණයන් කුඩා කියලා assume කරන්න පුළුවන්. මොකද ප්‍රශ්නෙම කියලා තියෙනවා assume කරන්න කියලා. මෙන්න මේවට ඔයගොල්ලෝ මේ අවධානය යොමු කරන්න ඕනේ. අපි ඊට පස්සේ කලින් වගේ මම ලියලිය කාල නාස්ති කරන්න හදන්නේ නැහැ. ඔයාලගේ කාලේ සීමිත හින්දා මේ තියෙන පළවෙනි dissociation එක කලින් වගේම x කියලා අරගෙන ඒ කියන්නේ ඉනිෂියල් එක අපිට දීලා තිබ්බ කීයද 0.1. එහෙනම් මේකේ ෆයිනල් එක වෙන්නේ 0.1 x මේක x මේක x. එහෙනම් අපි KA ලියද්දී x squared divide by 0.1 x කියලා එනවා. ඊට පස්සේ අපිට assume කරන්න පුළුවන් 0.1 x ආසන්න වශයෙන් සමානයි 0.1 කියලා. එතකොට x squared සමානයි KA1 into 0.1. ඊට පස්සේ x ගේ ස්ක්වයර් රූට් එක එහෙම නැත්නම් වර්ගමූලය හොයාගෙන අපිට x කියන අගය හොයන්න පුළුවන්. ඊට පස්සේ second dissociation එකේදී මොකද වෙන්නේ? මේකෙදී ඉනිෂියල් ගාන එතකොට තියෙන්නේ මේ ප්‍රමාණය 8.6 into 10 to the power minus 3. ෆයිනල් එකම කෙලින්ම ලියමුකෝ. මම මෙහෙම ලිව්වට ඔයගොල්ලෝ ලියද්දී ස්ටෙප් වයිස් ලියන්න ඕනේ. h plus වෙන්නේ එතකොට 8.6 into plus 5 අලුතෙන් හැදෙන්නේ මේක. එතකොට කලින් එක වගේ KA එකට දැම්මට පස්සේ අපිට assume කර හැකි 8.6 ඒ කියන්නේ මෙන්න මේක approximately සමාන වෙනවා 8.6 into 10 to the power minus 3 කියලා. හේතුව y හරිම කුඩායි 8.6 into 10 to the power minus 3 කියන එකට. මෙන්න මේක වෙනුවට අපිට ලියන්න පුළුවන් 8.6 into 10 to the power minus 3 කියලා. මේ විදිහට අපිට ගාන හැදුවාම KA2 equals y කියලා එනවා. අපිට දීලා තිබ්බ අගයන් එතකොට 1.5 into 10 to the power minus 5. KA2 සමාන වුණා y වලට. ඊපස්සේ third dissociation එකටත් ওই විදිහටම දාන්න ඕනේ. එතකොට අපිට ඇවිල්ලා තියෙන්නේ මේකේ ඉනිෂියල් එක තියෙන්නේ 1.8 into 10 to the power minus 5. අපි මේක z කියලා ගමු. h plus වෙන්නේ 1.8. හරි. මෙතනදී විශේෂ දෙයක් තියෙනවා. දැන් මේක 3 step එකක්නේ. 3 step එකක් නිසා h plus steps දෙකකදී මීට කලින් steps දෙකකදී හැදුණා. දෙවනි step එකේදී හැදුණු h plus තියෙන්නේ 1.5 into 10 to the power 5. හරිද? පළවෙනි step එකේදී කොච්චර h plus හැදුනද? 8.6 into 10 to the power 3. එහෙනම් මෙතනදී අපි h plus වලට දාන්න ඕනේ 1.5 1.8 එහෙම නැත්නම් කලින් step එකේදී හැදුන h plus ගාන නෙමෙයි. මොකද ඊට දැන් පළවෙනි step එකේ හැදුන h plus ගාන මීට වඩා ගොඩාක් විශාලයි. කීයද ඒකේ ගාන 8.6 into 10 to the power 3. එතකොට මෙතනදී අපි මේ ඉනිෂියල් h plus ගාන වෙන්නේ ඇත්තටම කලින් එකයි මේකයි එකතුව වෙන්න ඕනේ. 8.6 10 to the power minus 3 plus මේක නමුත් මේක අගේ හරිම කුඩා අගයක්. ඒ නිසා මේකට එකතු කරයි කියලා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් h plus වල ඉනිෂියල් අගය වෙන්නේ 8.6 into 10 to the power minus 3 මේකට තමයි එකතු වෙන්නේ z.
ඔන්න ඕක තමයි මට පැහැදිලි කරන්න ඕනේ 3 ස්ටෙප් එකකදී කොතනද පැටලෙන්න පුළුවන් මට උනත් පැටලෙන්න ගියා පැටලෙන්න පුළුවන් හැබැයි සිහියෙන් මතක තියාගන්න ඕනේ h+ ස්ටෙප්ස් දෙකකදී හැදෙනවා මෙන්න මෙතන ඇත්තටම ස්ටෙප්ස් තුනේම හැදෙනවා දැන් මෙතනට එද්දී කලින් ස්ටෙප්ස් දෙකකදී h+ හැදිලා තියෙනවා එහෙනම් අපි මෙතනදී ඉනිෂියල් h+ කියන එකට මෙන්න මේ third step එක කරද්දී ඉනිෂියල් h+ කියනකොට මේ කලින් ස්ටෙප්ස් දෙකේම හම්බුන h+ අපි කන්සිඩර් කරන්න ඕනේ. මට ඒක තමයි highlight කරන්න අවශ්‍ය උනේ. නිකන් හරි ඔයාලට 3 step dissociation එකක් දුන්නොත් මේක අමතක කරන්න එපා. ඊට පස්සේ සාමාන්‍ය විදිහටම ඔයාලට calculate කරන්න ගියහැකි. අනිත් දේ තමයි නිකන් හරි අපි කලින් කිව්වා වගේ assumption එක දීලා තිබ්බේ නැත්තම්. ඒ කියන්නේ පළවෙනි එක විතරයි ප්‍රයොරිටයිස් වෙන්නේ කියලා assumption එක දීලා තිබ්බේ නැත්තම් අපි කොහොමද කරන්නේ? එහෙමනම් මොකද්ද වෙනස වෙන්නේ? අපිට මෙන්න මෙහෙ අපි කලින් assume කරා මෙන්න මේක equal වෙනවා 8.28 into 10 to the power minus 3 කියන එකට සමාන නකල මොකද y ගොඩක් කුඩා හින්දා. අපි මේකත් assume කරා same අගයකට එනවා y ගොඩක් කුඩා කියලා. නමුත් අපිට එහෙම assume කරන්න බැරි අවස්ථාවක් ආවොත් ඒ කියන්නේ මෙන්න මේ KA අගයන් දිහා බැලුවාම ඒවා හරිම ඒ කියන්නේ නිකන් ලොකු වෙනසක් නැත්තම් අපිට එහෙම කියලා නැත්තම් ලොකු assumption එකක් කරන්න බෑ. හැබැයි මේවා structured වලට එන්නේ නැහැ මේ වගේ දෙයක් આવුත් එන්නේ essay paper එකට. මෙහෙම assumption එකක් කරන්න බැරි නම් ඔයගලන්ට quadratic equation එකකින් මේක solve කරන්න වෙනවා. ඒ කියන්නේ මේක මේ විදිහටම අරගෙන මේ අපි සාමාන්‍ය ගණන් වලදී හදන්නේ මේක KA2 වලින් වැඩි කරලා මේ හැම එකක්ම මෙහෙම y වලින් වැඩි කරලා ඊට පස්සේ left and right sides වෙන වෙනම solve කරලා අපිට ලියා ගන්න පුළුවන් quadratic equation එකක් විදිහට මොකද්ද ax squared plus bx plus c equals 0 කියන විදිහට quadratic equation එකක් විදිහට ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මතකයි ඔයාලා ගණන් හදද්දී අපි ඉගෙන ගත්ත මේ quadratic formula එක x කියන එක හොයන්නේ minus b plus or minus මේ b squared minus 4ac divided by 2a කියන එකේ මේ ඊට පස්සේ දැන් a වෙන්නේ a කියන්නේ 1යි එතකොට b කියන්නේ 8.3 into 10 to the power minus 3 c කියන්නේ minus 1.49 into 10 to the power minus 7 ඊට පස්සේ මෙන්න මේවා මේ equation එකට apply කරලා ඔයාලට x කියන අගය හොයන්න පුළුවන් complicate කරගන්න එපා නිකන් හරි මේ වගේ situation එකක් ආවොත් ඔයගොල්ලෝ අමාරුවේ වැටෙන්නේ නැතුව කොහොමද මේක කරගන්නේ කියන එක තමයි මට කියන්න ඕනේ. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම good luck. මගෙන් තව මොන හරි ඉගෙන ගන්න ඕන නම් මට උදව් කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. අපි ආයේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. Thank you.